ඡායාව තියෙනවද යාට? ඡායාව තියෙනවා. මේ යන්න එන්න පේන්නේ නැද්ද? යන්න පේන්නේ අනිත්. අඩි ඉන්ජෙක්ෂන් එකම ගහලා ලේසර් කරන මොකෝ කරලා නැහැ. ලේසර් කොල්ලා නම් තියෙනවා. ලේසර් ඒක තමයි හේතුව. ඒ ලේසර් එක ගැහුවේ කොයි කාලෙද? මාර්තු එක ලේසර් එකයිද? කිරණ කීපයක් ඇල්ලුවාද එකපාරද? කිරණ ඇල්ලුවේ නෑ. ලේසර් එක? ඒක ඇහි දාන එකනේ. මං ආනන්දා කරනවා ඔක සනීප වුණා ඇඹිලි පිටියේදී. සනීප වෙලා ප්‍රෙෂර් එන්න හිටියා ඇහැට. ඔව් ඊට පස්සේ මේ ප්‍රෙෂර් වලට වෙහෙත් කරනවා එහෙම ස්නායු මරුණා. අද්දකේ. ඊට පස්සේ ස්පීතාලෙම ගියාද? ඔව් හම්බන්තොට ගියා මේ ඇඹිලි පිටිය ගියා. පස්සේ අවසානට කරුවා තමයි මේ වියන්කොල්ලේ පන්සල් වල ගිහින් හාමුදුරුවෝ මෙහෙත් ගන්න. මේ අප්‍රේල් මාසේ 18 ඉඳලා මේ වෙනකන් ගත්ත බේත්. ඊට පස්සේ දැන් ඉතින් වියන්කොල්ලේ යන්න හිටියේ මං අද. මේ හාමුදුරුවෝ මෙහාට එනකොට පස්සේ අද මේ අපට කිට්ටුවේ හම්බෙලා ඉඳලා මෙතෙන්ට එන්නේ තියෙන්නේ. ඊට පස්සේ මෙහෙට ආවා. මොකද හිතේ හාමුදුරුවෝ මෙච්චර දුරට එන ප්‍රතිකාර කිරීමද? යන්නේ ඉතින් ගුණයක් නම් තියෙනවා සෑහෙන දෙනෙක් කියනවා එහෙදි මට කියනවා මට ඉතින් හැපෙන්නේ නැහැනේ මේ දෙන්න දැන් මම වගේ අල්ලන් ආපු කට්ටිය 3-4 දෙනෙක් පේන්නෙම නැති කට්ටිය හාමුදුරුවෝ සනීප කරලා තියනවලු. ඉතින් මට පේන්නනවා අන්න අරයා කියලා මට පේන්නේ නැහැනේ. ඉතින් මේ හොඳයි කියලා තමයි මට හිතෙන්නේ. මම ඒකයි දිගටම අවුරුදු 2-3ක් හරි හාමුදුරුවන්ගේ බෙහෙත් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මුවන් වෙරට ආපේක මට සෑහෙන පාසුයි. මේ කිලෝමීටර 100කට වැඩිය ඉක්මනක් තියෙනවා. මම යන්න ඕන නැත්තම් මේ බියගම ඉඳලා ගිහලා දුවලා දිහා ඉඳලා ඕන කටුනායක මේ වෙයන්ගොට්ට පන්දලට යන්න. පැය 3:00 යනකොට. ඒ ඉඳලා. අර එහෙම ගියේ. බ්‍රහත්තක් ගියා මේ 8 වෙනි මොරේ යන්න ඉඳලා තමයි මෙහාට ආවේ දැන් මෙහාට ආවට පස්සේ මට සෑහෙන chance එකක් තියෙනවා. මෙහාට ආපු. තාත්තා ලොකු විශ්වාසයක් තියෙනවද සනීපයි කියලා? මට විශ්වාසයක් තියෙනවා සනීප වෙයි කියලා. ඉතින් පින් දෙනවා කියන්නේ තෑග්ගක් උනක් දෙනවා මගේ අද්දක මේ සාමාන්‍ය කෙනෙකුට. බයික් එක යන වෙලාවේ මම දැක්කා මේ බෝඩ් එක ගහනවා අපේ වෙදහමඳුරුවන්ගේ 1982 මාතර තිබුණ වෙද පන්සලිය කියලා වෙද හාමුදුරු කෙනෙක්. එදායින් පස්සේ අතර මම මේ බෝඩ් එක දානකොට උරුගා වේරේ හරි සතුටක් ඇති වුණා මේ වෙද හාමුදුරු කෙනෙක් අපිට අවුරුදු 40කට විතර පස්සේ දකින්න ලැබීම ගැන. අනිත් එක උරුගා වේරේ කියලා කියන්නේ ගාමසේක වසම් 36ක් තියෙනවා. ගාමසේක වසම් 36 දුප්පත් අසරණ මිනිස්සු තමයි වැඩිපුරම ඉන්නේ. ඒ හින්දා මේ වගේ අපේ ගම්පහෙන් ඇවිල්ලා මේ වෙදහාමුදුරුවෝ මේ වගේ වැදගමක් කරනවා කියන්නේ මේ අහිංසක අසරණ මිනිස්සුන්ට ඇත්තටම ලොකු සතුටක්. මේ මිනිස්සුන්ට ඇවිදින්න බෑ, සල්ලි නෑ බස් එකේ යන්න. මෙහෙ යන්න ගියොත් බස් එකේ යන්න ගියොත් එහෙම සාමාන්‍යයෙන් මේ රුපියල් 5000ක් විතර ඕන යන්නේ නැහැ ඔක්කොටම. පැය ගාණක් යන දින මිනිස්සුන්ට එහෙම තියෙන පළාතකට මේකෙන් අල්ලපු ගම තමයි තිස්ස මහරාම. ඊළඟ පැත්ත තමයි ඌව. ඒ කියන්නේ තනමල්ලිල පැත්ත. ලොකු පැත්තක් ආවරණය වෙනවා අපේ ආමඳුරු මේ ආප් එකෙන්. ආමඳුරුන්ට සම්මා සම්බුත් සරණ කියලා මම ප්‍රාර්ථනා කරනවා.